Hello and welcome back to Hard Talk with Udit Tirosh. ඉතින් දේවල් ගොඩක් වෙනවා මේ ටිකේ නොවැම්බර් මාසෙ කියන්නේ මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ට සෑහෙන බලාපොරොත්තු තියාගන්න පුළුවන් මාසයක් කියලා මම හිතනවා. Hong Kong Sixers එක ආරම්භ වෙනවා. Lahiru Madhusanka and the team have left the country for the Hong Kong Sixers. So all the best Hong Kong Sixers කණ්ඩායමට. එහෙම ලොකුවට සීරියස් ගන්න ටෝර්නමන්ට් එකක් නෙමෙයි. නමුත් මම හිතන්නේ දැන් ඒකට පොඩ්ඩක් සීරියස්නස් එක ඇවිල්ලා තිනවා ෆෑන්ස් ලගේ පැත්තෙන් උත්. ඉතින් ඒ නිසා all the best Lahiru Madhusanka. අපි ඩිෆෙන්ඩිං චැම්පියන්ස් හෝප්ෆුලි අපි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. එතකොට අනිත් පැත්තෙන් නොවැම්බර් වල පටන් ගන්නවා ODI සීරීස් එක සහ ට්‍රයැන්ගුලර් සීරීස් එක පාකිස්තාන් වල. I think it's going to be a packed November month. Asia Cup emerging trophy එකක් තියෙනවා. ඒත් එක්කම ඉතින් it's going to be an interesting month for Sri Lanka fans. හැබැයි අද මම කතා කරන්න ආවේ මේ පාකිස්තාන් සීරීස් එකවත් emerging Asia Cup සීරීස් එකවත් Hong Kong Sixers එක ගැනවත් නෙමෙයි. මේ අපි ඒව දිගටම කතා කරන්නේ ක්‍රීඩකයෝ ගැන. මේ ඇවිල්ලා තවත් ක්‍රීඩකයෝ පිරිසක් ගැන පොඩ්ඩක් කතා කරන්න මම හිතුවා. ඒ තමයි අපේ retired ක්‍රීඩකයෝ. අපේ legends ලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ක්‍රිකට් මෙතනට ගේන්න ගොඩාක් අය මහන්සි වුණා. විශේෂයෙන්ම on the ground, on the field ගොඩාක් අය මහන්සි වුණා, කැපවීම කරා. ලෝක පූජිත ක්‍රීඩකයෝ වුණා. මුළු ලෝකෙම ඒගොල්ලෝ දන්නවා, ඒගොල්ලෝ රෙස්පෙක්ට් කරනවා. එහෙම ක්‍රීඩකයෝ පිරිසක් ලංකාවේ බිහි කරලා තියෙනවා 90 ගණන් වලින් පස්සේ විශේෂයෙන්ම. දැන් මේ ක්‍රීඩකයෝ එක එක දේවල් කරනවා. එතකොට සමහර අය කමෙන්ටේටර්ස්ලා, සමහර අය මැච් රෙෆරීස්ලා, සමහර අය අම්පයර්ස්ලා, සමහර අය පණ්ඩිත්ස්ලා, එතකොට සමහර අය කෝචර්ස්ලා, බැටිං කෝචර්ස්ලා, බෝලිං කෝචර්ස්ලා, ෆීල්ඩිං කෝචර්ස්ලා, ඉන්ටර්නැෂනල් ලෙවල් කෝචර්ස්ලා, ක්‍රිකට් ඩිරෙක්ටර්ස්ලා සමහර අය. ඉතින් මේ ඒගොල්ලෝ මොන හරි දෙයක් කරනවා. එතකොට ඒක ඉන්ටර්නැෂනල් ක්‍රිකටර්ස්ලා විතරක් නෙමෙයි, ඊවන් ඩොමෙස්ටික් ක්‍රිකටර්ස්ලා රිටයර් වෙලා ඒගොල්ලෝ මොන හරි දෙයක් රැකියාවක් ක්‍රිකට් ආශ්‍රිතව කරනවා. ඉතින් මම මේ කාණ්ඩය ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි හිතුවේ මේ කන්ටෙන්ට් එකේ. කියන්න ඕන දේ තමයි with all due respect හැමෝටම සෑහෙන රෙස්පෙක්ට් එකක් තියෙනවා මේ එළියේ ඉන්න ක්‍රිකට් ගහලා ලංකාවේ නම හෝ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ඩොමෙස්ටික් ක්‍රිකට් ගහපු හැමෝටම සෑහෙන රෙස්පෙක්ට් එකක් තියෙනවා. මේ කන්ටෙන්ට් එකෙන් කිසිම විදියකට ඒ කාටවත් පර්සනලි ඇටැක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දැනුනොත් සමා වෙන්න ඕනේ. නමුත් මේ කාරණාව පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. දැන් අපි දන්නවා මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයෝ මේ සිස්ටම් එකට එන්න උත්සාහ කරා. කුමාර සංගකර්ණ මම එහෙම දන්නේ නැහැ ඇතුළට එන්න බැලුවද කියලා. නමුත් අර කමිටි එක කාලයකට කලින් හිටියා. අරවින්ද ඩිසිල්ලා ඉඳලා තිනවා මේ සර්කල්ස් ඇතුළේ විශේෂම ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තෙන්. අර්ජුන රණතුංග සෑහෙන කාලයක් තිස්සේ ෆයිට් කරනවා මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට. මුත්තය මුරලිදරන් සහභාගී වෙලා තිනවා. කෝචස්ලා විදිහට නොයෙකුත් ක්‍රීඩකයෝ අසංග ගුරුසිංහලා ඉඳලා තිල්න කන්දම්බිලා ඉඳලා මාව නතපත්තුලා සනත් ජයසූර්යලා හැමෝම සම්බන්ධ වෙලා තිනවා යම් තැන්වලදී. දැන් මම හැමදෙස්සෙම කියන කතාව තමයි ක්‍රිකට් දියුණු වෙන්න හෝ ක්‍රිකට් යම් තාක් තැනකට යන්න මේ ඔක්කොම පාර්ශව එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, මැනේජ්මන්ට් එක, ප්ලේයර්ස්ලා, ෆෑන්ස්ලා අපි හැමෝම එකතු වෙලා ගොඩනගන්න ඕන දෙයක්. අපි නිතරම දකින දෙයක් තමයි මේ එක්ස් ප්ලේයර්ස්ලා, මේ ලෙජන්ඩ්ස්ලා කියාගෙන ඉන්න පිරිසක් ඉන්න තව මේ කියපු නම් අතර ඒගොල්ලොමුත් එකතුව ඔපීනියන්ස් දෙනවා ගොඩක් කලාට. right? දැන් අපි දැක්කා සනත් ජයසූරිය කෝච් වෙන්න කලින් සනත් ජයසූරිය යම් ඉන්ටර්වියුස් වල ගොඩාක් ක්‍රිටිකල් වෙලා තියෙනවා. මෙන්න මේක මෙහෙම කරන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා කියලා. දැන් සනත් ජයසූරිය කෝච් වෙලා තිනවා. දැන් අනිත් අය එළියට වෙලා කියනවා මෙන්න මේක මෙහෙම කරන්න තිබ්බා, මෙන්න මෙහෙම කරන්න ඕනේ, මෙන්න මෙහෙම කරන්න තිබ්බා කියලා. දැන් ඇයි මේ උදිත් තිරෝෂ් මේ කතාව ගන්න හිතුවේ මේ එකපාරට? ඔයගොල්ලෝ දන්නවා ඇති විමෙන්ස් වර්ල්ඩ් කප් එක යනවා මේ දවස්වල. විමෙන්ස් වර්ල්ඩ් කප් එක ඉවර වුණා. ෆයිනල් එක ඉන්දියාව ජයග්‍රහණය කරා. ඔය වැඩසටහනක් තිබුණා සිරසේ කරන ප්‍රී-මැච් කොන්වර්සේෂන් එකක්, ප්‍රී-මැච් පෝස්ට්-මැච් කොන්වර්සේෂන් එකක්. අපි වින්දන සහෝදරයත් හිටියා එතන. වින්දන තමයි සාමාන්‍ය ප්‍රශ්න අහන්නේ ඔක්කොම මේ වැඩසටහන කරන්නේ. ජූලියත් එතන හිටියා. ඉතින් මාව නතපත්තු දිගින් දිගටම මේ වැඩසටහන සහභාගී වුණා. ඒතකොට මහා නතපත්තු කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම කියනවා. ඒ කාරණා දෙක ඇත්තටම ආందోලනාත්මක ප්‍රකාශ දෙකක්. එකක් තමයි යා කියන කතාවක් තමයි සෝෂල් මීඩියා බෑන් එකක් සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ ක්‍රීඩකයෝට. ක්‍රිකට් ගහනවා නම් සෝෂල් මීඩියා ඉන්න බෑ. ඒක තහනම් කරන්න ඕනේ. රයිට්? එතකොට අනිත් පැත්තෙන් කියනවා ඊට වඩා දරුණු කතාවක්. ඒ කියනවා ලංකාවේ ක්‍රිකට් එක මේ පැත්තට වැටලා තියෙන්නේ කවුරු හරි කෙනෙක්ට වැඩක් බාර දීලා දෙනවා, රස්සාව බාර දෙනවා, ජොබ් එකක් දීලා තියෙනවා නම් ඒ ජොබ් එකට ඇඟිලි ගහන්න එනවා කියලා පිටස්තර පුද්ගලයෝ. ඒකට එන්නේ කොහොමද? ලංකාවේ සිලෙක්ෂන් වෙන්නේ කොහොමද කියන කතාව ඇතුළේ. එතකොට එයා එක්ස්ප්ලেইন කරනවා ඒ කාලේ තිබුණ විදිය. එයා කෝච් කළා ඉන්නකොට තිබුණ විදිය. එයා කියනවා සිලෙක්ටර්ස්ලා 15ක ස්කොඩ් එකක් හදනවා කැප්ටන්ගේ. එතකොට කෝච්ගේ අනුදැනුම ඇතුව ඒගොල්ලෝ ඩිස්කස් කරලා සිලෙක්ටර්ස්ලා 15ක් සිලෙක්ට් කරලා දෙනවා. එතකොට ඒ 15
ස්පෝර්ට්ස් මිනිස්ටර්ට යනවා. ස්පෝර්ට්ස් මිනිස්ටර් තමයි අස්සම් කරන්නේ. එතකොට මේක ඇතුලේ කියනවා ඒ කාලේ එයා ඉන්නකොට කෝච් හැටියට එහෙම නම් 15 යවුවට පස්සේ කියන්නේ කැප්ටන් උත් කතා කරලා කෝච් උත් කතා කරලා සිලෙක්ටර්ස්ලත් කතා කරලා ඩිසයිඩ් කරන 15 මිනිස්ටර් ස්පෝර්ට්ස් මිනිස්ටර් ක්‍රීඩා ඇමති ඒක සයින් කරන්න නැතුව එවන කාලයක් තිබුණා. එතකොට මාවනත පුතුක දැන් කියන්නේ මොකද ඒක ඒ වෙලාවේ කියන්න බෑ මොකද ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් වල ඉන්නේ ඒතර රස්සාව නැති වෙන්න පුළුවන් මේ ගොඩක් දේවල් එන්න පුළුවන් ප්‍රශ්න ගොඩක්. ඉතින් දැන් එයා කියනවා ඒක එහෙම දේවල් වුණා කියලා. එතකොට කොහෙද මේ දේවල් උනේ? දැන් මාවනත පත්තුර ඇත්තටම තියෙනවා වගකීමක් කියන කොයි කාලවකවානුවේද කොතනද මේක උනේ කියලා. අපි දන්නවා. අපි සමහර කාලවල දැකලා තියෙනවා මේ ප්‍රශ්නේ වෙනවා ස්පෝර්ට්ස් මිනිස්ටර් අස්සම් කරන්නේ නැතුව යන තැන් අපි දැකලා තියෙනවා. බට් කවුද ඒ ක්‍රීඩකයෝ කොහෙන්ද ඒක සපෝට් උනේ? එතකොට එතනින් එහාට ගිහිල්ලා මාවනත පත්තු කියන සමහර ප්ලේයර්ස්ලා ක්ලෝස් මිනිස්ටර්ස්ලත් එක්ක ඒ ක්ලෝස්නස් එක නිසා සමහරලාට දේවල් වෙනවා කියලා කියලා තිබුණා. ඔය ඉන්ටර්විව් එකේ. එතකොට කවුද කොහෙද කොතනද මේක උනේ? කවුරුත් මේක වැඩිපුර කතා බහ කරේ නැහැ. මිනිස්සු කතා කරා සෝෂල් මීඩියා වල කතා කරා සෝෂල් මීඩියා බෑන් කරන්න ඕනේ ප්ලේයර්ස්ලට කියන එකට කතා කරා. මේක ගැන අපි කතා කරලා තියෙනවා කාලයකට කලින්. හැබැයි අපි කිව්වේ බෑන් කරන්න කියලා නෙමෙයි. ඒකටත් අපි එමු. දැන් මාවනත පත්තු කියන මේ කතාව කවුරුත් වැඩි අල්ලගෙන ගියේ නැහැ. මොකද මේක ඇතුලේ එකක් කියනවා සනත් ජයසූරිය ගැන. මෙයා කෝච්ලා ඉන්නකොට මාවනත පත්තු කෝච්ලා ඉන්නකොට සනත් ජයසූරිය හිටියේ සිලෙක්ටර්. එතකොට සනත් ජයසූරියට තිබුණා බලතල එයාට වඩා. එතකොට කෝච් කෙනෙක් හරි සාධාරණ කතාවක් මාවනත පත්තු කියන්නේ. කෝච් කෙනෙකුයි ප්ලේයර් කෙනෙකුයි අතර තියෙන හොඳ සම්බන්ධකමක්. ඒ සම්බන්ධකම ඒ රිලේෂන්ෂිප් එක ඇතුළේ තමයි යන්නේ. මතක තියාගන්න මේ ලෙවල් එකේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ලෙවල් එකේ කෝචස්ලාට ගොඩාක් ටෙක්නිකල් දේවල් බලන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට බලන්න තියෙන තින්කින් සහ ගයිඩන්ස් අන්න ඒ වගේ දේවල් තමයි බලන්න තියෙන්නේ. රයිට්? සෝ කෝච් කෙනෙක්ගේ ප්ලේයර් කෙනෙක්ගේ අතර තියෙන මේ රිලේෂන්ෂිප් එක සෑහෙන ඉම්පෝටන්ට්. රයිට්? ක්‍රිකටර් කෙනෙක්ට ටීම් එකක් ඉස්සරහට ගෙනියන්න කෝච් කෙනෙක්ට ඉස්සරහට ගෙනියන්න මේ සම්බන්ධතාවය ඇත්තටම අවශ්‍යයි. ඒකට කෝච් ප්ලේයර්ස්ලත් එක්ක හොඳ නැත්තම් මේක කරගෙන යන්න බෑ. මම මේක දිගින් දිගටම කියන්නේ ලංකාවේ ෆෑන්ස්ලා ඉන්නේ ඉන්ඩිවිජුවල් ප්ලේයර්ස්ලාට කියලා නෑ. මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කණ්ඩායම් ක්‍රීඩාවක් නම් මේ කණ්ඩායම එකතු වෙලා ඉස්සරහට යන්න ඕනේ. ජෙල් වෙන්න ඕනේ. කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අදහස් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. රෙස්පෙක්ට් කරන්න ඕනේ කෙනෙක්ට. ඒතර කෝච් කෙනෙකුයි ප්ලේයර් කෙනෙකුයි අතර තියෙන සම්බන්ධේ ශක්තිමත් සම්බන්ධයක් වෙන්න ඕනේ. ඉතින් අතපත්තු කියන පොයින්ට් එක සෑහෙන සාධාරණයි. ඒතර අතපත්තු කියනවා සනත් ජයසූරිය ඒ කාලේ ඇස් අ සිලෙක්ටර් එයා ගිහිල්ලා ප්ලේයර්ස්ලාට කතා කරනවා. එයා හදා ගන්න ඕන සම්බන්ධයක් ප්ලේයර්ස්ලාත් එක්ක. සිලෙක්ටර්ගේ රස්සාව ඒක නෙමෙයි. රයිට්? ඒක පිළිගන්න ඕනේ. අපි ලංකාවේ ගොඩක් තැන්වල අපිට ওই ප්‍රශ්න වෙලා තියෙනවා. Tamanට වගකීමක් දෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න අනිත් ඒගොල්ලෝගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. ඒගොල්ලොන්ට දීලා තියෙන වගකීම ඒගොල්ලොන් accountable. Tamanට රස්සාවක් දීලා දෙනවා. මේ රස්සාව Taman හරියට කරන්නේ නැත්නම් ඒක Tamanගේ වැරද්දක්. දැන් වෙන කවුරු ගිහලා ඇඟිලි ගහනකොට අර මනුස්සයාගේ වැඩේ කරගෙන යන්න බැහැ. සෝ මානතපත්තු කියන කතාව තමයි එයා කෝච් දෙන්න ඉන්නකොට වෙනම රිලේෂන්ෂිප් එකක් බිල් කරන සනත් ජයසූරිය එනවා ප්ලේයර්ස්ලාට කතා කරනවා. සිලෙක්ටර්ගේ ජොබ් එක නෙමෙයි. සිලෙක්ටර්ගේ ජොබ් එක සනත් කෝච්ගේ කැප්ටන්ගේ ඩිස්කස් කරලා 15ක ස්ක්වොඩ් එකක් හැදුවා. ඊට පස්සේ 11 තෝරන්නේ ප්ලේයර්ස්. කෝචුයි කැප්ටනුයි. මැච් එකට අවශ්‍ය විදිහට කන්ඩිෂන්ස් අවශ්‍ය විදිහට කෝචුයි කැප්ටනුයි කරන්නේ. රයිට්? සෝ සිලෙක්ටර්ගේ ජොබ් එක ඉවරයි අතන 15 සිලෙක්ට් කරාට පස්සේ. එයා ඊට පස්සේ ටුවර් යන්නයි හැමතිස්සෙම බලන්න අවශ්‍යතාවය නැහැ. කෝච් කෙනෙකුයි කැප්ටන් කෙනෙකුයි එතන ඉන්නවා. ඒ වගකීම තියෙන කෝච් කෙනෙක්ට කැප්ටන් කෙනෙක්. So if you are a selector or you are an administration, you have to trust your coach and captain. මොකද මේගොල්ලෝ නිකන් මිනිස්සු නෙමෙයිනේ. මාව නතපත්තු කියන්නේ සෑහෙන ක්‍රිකට් ගහපු මිනිස්සු. රයිට්? මේ කෝචස්ලා ඇවිල්ලා සෑහෙන ක්‍රිකට් ගහපු මිනිස්සු. එතකොට ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් තමයි කැප්ටන් වෙලා තියෙන්නේ. ලංකාවේ රටේ ඉන්න හොඳම ක්‍රීඩකයා සහ හොඳට මොලේ පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සෙක් කැප්ටන්සි කරන්න පුළුවන් මිනිස්සුන්ට තමයි මේ ජොබ් එක දීලා දෙන්නේ. එතකොට මැනේජ්මන්ට් එකයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකයි මේගොල්ලෝ ට්‍රස්ට් කරන්න ඕනේ. right? So trust කරන්නේ නැති නිසානේ අර වටෙන් ගිහිල්ලා ප්ලේයර්ස්ලට කතා කරන්නේ. So සනත්ගේ අතින් ඒ දේ වෙලා තිනවා කියලා මාව නතපත්තු හරි බය නැතුව කියනවා දැන්. ඒ කතාව කියනවා. right? So මට එන ගැටලුවක් තමයි සනත් අයත් එක්ක මම ඉන්නවා සනත් අය මේකට තරහ වෙන්නේ නැති වෙයි කියලා මාත් එක්ක. සනත් as a coach is he doing the same thing with the selectors? මොකද අපි දන්නවා selectorsලා පහුගිය මම අවුරුදු දෙකකට කලින් Zimbabwe series එකෙන් පටන් ගත්තා. I mean they did some good selections. මම හිතනවා ප්‍රමෝද වික්‍රමසිංහ කරගෙන ආපු දේ පොඩ්ඩක් එතනින් එහාට ගිහිල්ලා හොඳ වැඩක් කරගෙන යනවා කියලා. විශේෂයෙන්ම අපේ A team එක තියෙන විදිය, අපේ emerging teams තියෙන විදිය, අපි එක group එකක් අපි train කරනවා, you know players 40ක් අතර, so they are going according to a plan. දැන් මේ plan එකට සනත් ජයසූරියගේ impact එකක් තියෙනවද මේ selectorsලාගේ පැත්තට? දැන් මේ මාව නතපොත මේක දැන් කියනවනම් ඒක අනිවාර්යෙන් දැනුත් වෙන්න පුළුවන්. සනත් ජයසූරිය පුළුවන් සමහරලාට bypass කරන්න. මොකද අපි ගත්තොත් උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, ඉන්දික ඩිසේරම්, තරංග පරණවිතාන ඔක්කොමලා ක්‍රිකට් ගහනකොට සනත් ජයසූරිය සීනියර් and සනත් ජයසූරිය is a legend. right? එතකොට සමහරලාට සිලෙක්ටර්ස්ලාට
සනත් ජයසූරිය කියන දේට ඔළුව නමන්න වෙනවා ඇති කියලා මම හිතනවා. ඒක හරිද කියන එක තමයි මට තියෙන ගැටලුව. මම හිතන්නේ ඒක හරි කියලා. I think Sanat Jayasuriya needs to stick to coaching. I think Sanat Jayasuriya needs to stick to mentoring. මොකද එයාගේ ගැන ගොඩාක් මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. right players ලා උනත් එයාට සෑහෙන respect එකක් දෙනවා. selectors ලා උනත් එයාට respect එකක් දෙනවා. කතා බහ කරලා selector coach ට අනිවාර්යෙන් selectors ලාත් එක්ක කතා බහ කරන්න පුළුවන්. නමුත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ coach ගේ ideas, coach ගේ opinion selectors ලාගේ opinion වල උඩින් ගිහිල්ලා ඒ මතේ විතරක් තහවුරු වෙනවද කියන ප්‍රශ්නේ ගැටලුව අපි ෆෑන්ස්ලා විදිහට මට නම් සාධාරණව තියෙනවා. ඒක අපි දන්න දෙයක්. සමාවනත බොත් මේ කරපු ප්‍රකාශයත් එක්ක මේක දැන් එළියේ තියෙන දෙයක්. ඒකේ අදහස ඕගලන් පුළුවන් නම් ඕගලන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මමත් කැමතියි දැනගන්න ඕගලන්ගේ අදහස මේ සම්බන්ධයෙන්. ඒ වගේම මාවනතපතු කියන අනිත් ප්‍රකාශය තමයි සෝෂල් මීඩියා බෑන් එකක් කරන්න ඕනේ හැම ප්ලේයර් කෙනෙක්ට කියලා. මම කියන්නේ ඔය දේ කරන්න බෑ. සෝෂල් මීඩියා බ්ලෑන් මම මේක ගැන කතා කරා මම හිතන්නේ අවුරුද්දකට එකමාරකට විතර කලින් TikTok එකේත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මම අහන්නේ මේ ක්‍රීඩකයෝ ඔක්කොම අවුරුදු 20ක් 30ක් අතර ඉන්න ක්‍රීඩකයෝ බහුතරයක්. එතකොට මේ પરම්පරාව සෝෂල් මීඩියා වලින් තොර ලෝකයක් දැකලා තියෙනවද? සාධාරණ ප්‍රශ්න. මේගොල්ලෝ ක්‍රීඩකයෝ. ඔව් මේගොල්ලෝ ජාතික මට්ටමේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ. ඔව්. නමුත් at the end of the day they are humans also. ඒගොල්ලන්ටත් කියලා ජීවිතයක් තියෙනවා නේද? මම ඩිෆෙන්ඩ් කරන්නේ නැහැ. මම කියන්නම් මම ඇයි මෙහෙම කියන්නේ කියලා. මේ කන්ටෙන්ට් එක ඉස්සරහට මම කියන්නම් ඇයි කියන්නේ. දැන් මාව නතපත් උසා මේ පරණ ක්‍රීඩකයෝ ගොඩාක් ඉස්සර කිව්වනේ තමයි එක්කෙනෙක් තව කතාවක්. මේ මුදු ගලවන්න ඕනේ, කරාබු ගලවන්න ඕනේ, කොන්ඩිටින් කරන එක නවත්තන්න ඕනේ, පච්ච කොටන එක නවත්තන්න ඕනේ. ඒතර විරාට් කොහ්ලි මේ ඔක්කොම කළා කොහොමද දන්නේ ඔච්චර හොඳට සෙල්ලම් කරන්නේ? right so කාලෙන් කාලෙට අර අපේ මේ ex players ලා මේ legends ලා මේගොල්ලෝ දේවල් කරලා තිනවා ඒගොල්ලෝගේ eras වල. with all due respect අපි ඔක්කොම ෆෑන්ස් විතර we respect you a lot right එක කාලයක් මම දන්න තරමින් අර්ජුන රණතුංග මට මතක නැති අමතක වෙලා දන්නේ නැහැ. බයි අර්ජුන රණතුංග ඉන්ටර්නම් හරි මාකරි චාම්පියන් උඩ ඩොමෙස්ටික් ප්ලේයර්ස් ලගේ පඩි අඩු කරා කියලා මේ සල්ලි වලට නෙමෙයි ක්‍රිකට් ගහන්න ඕනේ කියන තරකයේ උඩ. හැබැයි is that way the way cricket has gone now. අතන මේගොල්ලෝගේ ඊරාස් වල කරපු දේවල් මේ මෙතන කරන්න බෑ. දැන් මාව නතපත්තු කියනවනම් සෝෂල් මීඩියා බෑන් කරන්න ඕනේ කියලා. එහෙනම් ඒගොල්ලෝන් කාලේ ටීවී බෑන් කරන්න ඕනේ. right මොකද සෝෂල් මීඩියා තිබුණ නැහැනේ. තිබුණේ ටීවී එක හෝ පත්තරේ. එහෙනම් ප්ලේයර්ස්ලා ටීවී පත්තර කියවන එක නවත්තන්න ඕනේ. දැන් ඒක කරන්න පුළුවන්ද? ඒක ප්‍රැක්ටිකල්ද? දැන් මාව නතපත්තු සහ මේ සීනියර් මිනිස්සු with all due respect again මම සාන් respect එකෙන් කතා කරන්නේ. හරිද? මේ අපේ icons ලා අපි ක්‍රිකට් ගහද්දි. එතකොට දැන් මාව නතපත්තු හිතන් ඉන්නවා නම් සර් සෝෂල් මීඩියා ප්ලේයර්ස්ලාට බෑන් කරපු එකෙන් සෝෂල් මීඩියා වල වෙන දේවල් ප්ලේයර්ස්ලා දැනගන්නේ නැද්ද? right ඒගොල්ලෝගේ නෑදෑයෝ යාළුවෝ ඇවිල්ලා ඒගොල්ලොන්ට කියන්නේ නැද්ද? ඒගොල්ලොන්ට ක්‍රිටිකල් වෙන තැන් ඒගොල්ලොන්ට කියන්නේ නැද්ද? ඒගොල්ලොන්ට ට්‍රෝල් වෙන තැන් වලට ඒගොල්ලොන් කියන්නේ නැද්ද ඒගොල්ලොන්ට? අනිත් පැත්තෙන් වෙන්න පුළුවන් කාරණා තමයි සෝෂල් මීඩියා මේ මුළු ජෙනරේෂන් එක පාවිච්චි කරනවා. තම තමන්ගේ යාළුවෝත් පාවිච්චි කරනවා. හැමෝම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. අපිට විතරක් බෑ. right which is not the approach. සෝෂල් මීඩියා බෑන් කරා කියලා අපේ ප්ලේයර්ස්ලා හොඳ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකක්ද ප්‍රොසෙස් එක? අපි සයිකොලොජිකල් ඉවැලුවේෂන් එකක් කරන්න ඕනේ අපේ ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ සෝෂල් මීඩියා වලින් එෆෙක්ට් වෙනවද? ඒගොල්ලෝ සෝෂල් මීඩියාවල පෝස්ට් දාන එකෙන් ඒගොල්ලෝගේ පර්ෆෝමන්ස් වලට එෆෙක්ට් වෙනවද? මොකක් හරි විදියට they need to figure out psychological proper evaluation එකක් තියෙනවනේ මේකෙන් ඒගොල්ලෝගේ ක්‍රිකට් වලට එෆෙක්ට් වෙනවද කියලා. right? ඔව් රෝහිත් ශර්මා එක තැනක කියදම නෑ සෝෂල් මීඩියා බලන්නේ කියලා. එහෙනම් තමන් තනියම තේරුම් ගන්න ඕනේ සෝෂල් මීඩියා තමන් බලන්න. රෝහිත් ශර්මා මේ පැත්තෙන් කියන්නේ සෝෂල් මීඩියා බලන්නේ නැහැ කියලා. මොකද එතන තියෙන ට්‍රෝල් වෙන එකයි මිනිස්සු කියන කතාව යට අහගෙන ඉන්න බෑ කියලා. right? but social media account එක handle කරන එක ප්‍රශ්නයක් නැහැ. right? එක පැත්තකින් ඕ ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්කා එදා නෝනිදු ෆර්නැන්ඩෝ හරි කවුරු හරි බැට් කර ඉන්නවා මොකක් හරි යාගේ page එකේ දාලා දෙනවා. හොඳ පාරවල් ටික ගහන එක විතරක් පෙන්නනවා. right? ඔව් අපි දන්නවා social media campaign එනවා කියලා. ඒකත් අපි දන්නවා. නමුත් social media ban කරා කියලා මේ players ලා ගේ ජීවිතේට අසම මේ performance වල මං හිතන්නේ ලොකු දෙයක් වෙයි කියලා. because this is part of their lives. ඒගොල්ලෝ generation මෙන්න මේක තමයි ප්‍රශ්නේ. අපි cricketers ලා කියලා හිතුව ගමන් අපි ඒගොල්ලෝ machine තත්ත්වයට දානවා. නැත්නම් inhuman නිකන් alien ලා පැත්තට දාලා අපි ඒගොල්ලෝගේ ඇත්තට මේගොල්ලෝගේ generation එක කරන තියෙන දේවල් අපි කරන්න දෙන්නේ නැහැ. හැබැයි ක්‍රීඩකයෙක් හිතනවා යම් තාක් තැනකට yes මේක ඉෆෙක්ට් වෙනවා මට. මම මේ බලන comments මම මේ troll කරන මේ උදිත් ලබමිනි වගේ මිනිස්සු බයිනකොට මම මේ බයිනකොට මං අවුල් වෙනවා කියලා ඒගොල්ලෝ බලන්න ඕනේ නැහැ. ඒක කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට self ban එකක් දාගන්න පුළුවන්. self discipline එකක් තියෙන්න ඕනේ players ලට. ඒක ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් ගෙනාලා දැම්ම ගමන් මොකද වෙන්නේ? මේගොල්ලෝ මේ පැත්තෙන් උකට ෆයිට් බෑක් කරනවා ප්ලේයර්ස් ලා. ඒතකොට අර ඉස්සෙල්ලා අපි කිව්ව කෝච් ලගේ ප්ලේයර්ස් ලගේ තියෙන සම්බන්ධකම් කොච්චර ඉම්පෝටන්ට්ද? ප්ලේයර්ස් ලා අතර තියෙන සම්බන්ධකම් කොච්චර ඉම්පෝටන්ට්ද? ඔන්න ඕක ඝට්ටනයක් ඇති වෙනවා. and how are we going to move forward that?
social media ban වෙන්න ඕන නම් ඒක එන්න ඕනේ player එකේ පැත්තෙන්. player හිතනවා look this is not working මේකේ ඉන්න එකේ මම මේක කරන්නේ මට මගේ ක්‍රිකට් වලට බලපාන. එහෙම කියලා social media ban එකක් කරපු ගමන් official එකක් ගන්නවා එතන ඝට්ටනයක් පටන් ගන්නවා. අපි දකිනවා මේ ඝට්ටන ක්‍රිකට් බෝඩ් වල තියෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් බෝඩේ players ලයි administration එකයි වලි දා ගන්න. වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් බෝඩ් එකයි players ලයි වලි දා ගන්නවා. පාකිස්තාන් players ලයි පාකිස්තාන් බෝඩ් එකයි වලි දා ගන්න. මොකද්ද ක්‍රිකට් වල වෙලා තින්නේ ඒගොල්ලෝ කරට. So we don't want any more of that. Right? ban කරන තමන් දැනගන්න ඕනේ මට social media හරියන මම කරන්න නැතුයි. So මේ දෙක ප්‍රශ්න දෙක මට කතා කරන්න ඇත්තටම වුණා තිබුණා. social media ban කරනවා කියන්නේ ඇත්තටම ඒ කාලේ පත්තර TV ban කරනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒක ඇත්තටම practical වැඩක් නෙමෙයි. දැන් ban කරා කියලා හරි කියමුකෝ administration එක ban කරා කියලා. ෆෝන් එකක් කරන් මේ ළමයි social media බලන එක හරි post එකක් දාන එක කොහොමද ඔයගොල්ලෝ නවත්තන්නේ? يعني post එකක් දැම්ම wife එක කොහරි trip එකක් ගිහලා යාළුවොත් එක්ක trip එකක් ගිහලා post එකක් දැම්ම. කොහොමද නවත්තන්නේ? ඒතර යාළුවෙට දාන්න පුළුවන් නේ. යාළුවෙට පුළුවන් මේගොල්ලෝගේ දේවල් වීඩියෝ එකක් දාගන්න page maintain කරන්න external factors කොහොමද ඔයගොල්ලෝ නවත්තන්නේ? How are you going to control it? මේකෙන් ප්‍රශ්න තව create කරන මිසක් වෙන මොකුත් නෙමෙයි. මට කියන්න ඕන කාරණා තමයි මේ ex players ලා මේ legends ලා මේ cricketers ලා විශේෂම තව මාස 4යි තියෙන අපේ T20 World Cup එකට. ඕගොල්ලන්ගේ දිහා ඕගොල්ලන්ට මාර respect එකක් තියාගෙන ඉන්න players ලා කීප දෙනා මේ ඉන්නේ. ඒගොල්ලෝගේ පැත්තේ බහුතරය fans ලත් නැහැ. අපිත් බයිනවා. right? බහුතරය fans ලත් නැහැ. And they are going to face a World Cup. ඒගොල්ලෝ යන්නේ attitude එකන ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ cricket circles වල මිනිස්සු ඒගොල්ලෝ කොච්චර support කරනවද කියලා. We have to support them. ex players ලා මම දක්නවා මේක පාර චමින්ද වාස් කියලා කිව්වා දුදිලාල්ගේ ඩර ඕවරේ දෙන්න මොකක්ද ඒ කරේ එහෙනම් වාස්ගෙන් අහන්න කොහෙද යව දාන්නේ. right? so මේ චමින්ද වාස්ලා මාව නතපත්තුලා සනත් ජයසූරියලා දැන් ඇතුලේ ඉන්නේ. එළියේ ඉන්න කට්ටිය TM දිල්ෂාන් ලගේ මට රික්වෙස්ට් එකක් තියෙනවා. TM දිල්ෂාන් චමින්ද වාස් මාව නතපත්තු මේ කපු ගෙදර මම හිතන්නේ කපු ගෙදරයි ඉසුරු දාන්නට හැරෙන්න අනේ හැමෝම බයි. මේ කොල්ලෝ ටිකට. right? so you need to support these guys. right? මම දන්නවා අසාධාරණකම් ඕගලන්ට දෙලා තියෙනවා. මේ ක්‍රිකට් වලට ඇතුළට ඇවිල්ලා අසාධාරණකම් වෙලා තියෙනවා. ඒකනේ සංගක්කාර එන්නෙත් නැති මේ පැත්ත පළාතේ. ඒකනේ මහේල ජයවර්ධන ඇවිල්ලා දැන් ආයේ එන්නේ නැති පැත්ත පළාතේ. ඔව් අසාධාරණකම් වෙලා තියෙනවා. අමතක කරන්න ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක ඕගලන්ට ප්‍රශ්න තිබුණා ඒ කාලේ ඉඳලා. ඕගලන්ට තිබුණා ඕගලන් ක්‍රිකට් ගහන කාලේ ඉඳලා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක ප්‍රශ්න. ඒක අමතක කරන්න. මොකද ඕගලන්ගේ කාලේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක ප්‍රශ්න යනකොට ඕගලන් එකතු වෙලා ක්‍රීඩකයෝ ටික සහෝදරයෝ වගේ ඉඳගෙන තරග දෙන්නලා තියෙනවා. ඒතර මේ කොල්ලෝ ටිකක් දැන් ඒක උත්සාහ කරනවා නේද? එකතු වෙලා සෙල්ලම් කරා මොකද ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ප්‍රශ්න තියෙනවා ෆෑන්ස්ලා ප්‍රශ්න කරනවා ට්‍රෝල් වෙනවා ඒ ඔක්කොම තියෙදි මේගොල්ලෝ එකතු වෙලා යන්න හදන ගමනේදී ඕගොල්ලෝ මතක් කරගන්න ඕගොල්ලන් කොහොමද මේව කරගත්තේ කියලා. එකතු වෙලා ඕගොල්ලන් ෆයිට් කරා ලංකාව වෙනුවෙන්. ඒතර මේ ළමයිමුත් ඒක කරන්න දැන් ලෑස්ති වෙනවා පෙබ්‍රවාරි මාර්තු තුන. so you senior players have to support them. ඒකනේ අපි දකින්න ඉසුරු දාන්නලා චාමර කපුගෙදරලා වගේ මිනිස්සු සපෝට් කරනවා. ඒ කියන්නේ ක්‍රිටිසයිස් කරනවා නමුත් හරි පොසිටිව් ක්‍රිටිසිසම් දෙන්නේ. හැබැයි මේ ඊට කලින් පරම්පරාවල ඉන්න අපේ ග්‍රේට් අපේ ලෙජන්ඩ්ස්ලා පොඩ්ඩක් ට්‍රැක් එක පැනලා කියලා මට නම් හිතනවා and I am going to be very frank about it as a fan because I love these guys. I love these legends. මේගොල්ලෝ නිසා අපේ ක්‍රිකට් එකෙන් එහෙනම් සපෝට් කරන්න කොල්ලෝ ටික. දෙන්න පොසිටිව් ෆීඩ්බැක් දෙන්න පොසිටිව් ක්‍රිටිසිසම් මේ වෙලාවේදී ආందోලනාත්මක ප්‍රශ්න කරලා මේක ඇතුලේ තියෙන ප්‍රශ්න තව වැඩි ක්‍රියේට් කරන්න එපා. they need to play cricket. we have to go to a world cup. ඒක අපි කරන්න දෙයක් නෑ. අපිට ඉන්නේ selectors උපුල් තරංග and the 5 selection committee අපිට ඉන්නේ සනත් ජයසූරිය අපිට ඉන්නවා තිලන කන්දම්බි අපිට ඉන්නවා පියාල් විජේතුංග අපි කැමති නැතුණත් අපිට ඉන්නවා අලුත් coachesලා දෙන්නෙක් ඩොක්ටර් රෙනේ ඉන්නවා ඒ වගේම ජූලියන් වුඩ් ඉන්නවා let them do their job till the world cup is all I'm asking. හම්බෙමු අපි ආයි subscribe කරන්න bell icon එක click කරන්න ඔයගලන්ගේ අදහසත් මේක දාන්න මේ comment section එකේ අපි හම්බෙමු ආයි hard talk with Udit Tirosh එක